ඔයා තමයි මගේ හැම දේම. ඇයි මම එහෙම කියන්නේ? මම අහන සින්දුවක තනුව ඔයාම වෙද්දි, මම බලන ෆිල්ම් එකක සැබෑ ආදරවන්තයා ඔයාම වෙද්දි, මම කියවන පොතක සොඳුරු ආදරවන්තයත් ඔයාම වෙද්දි, මගේ ජීවන ගීයත් මගේ රූප රචනයත් මගේ ජීවන කතාවත් ඔයාමයි. ඒක ඊයේත් අදත් හෙටත් එහෙමමයි. මගේ පරම පිවිතුරු සීමා රහිත ප්‍රේමයට සැබෑවටම හිමිකම් කියන්න ඔබමයි. මතක මාවතේදී ආයමත් අපි මුණ ගැහෙන්න, මතක් කරලා අපිව ෆලෝ කරන්න.